සුබදසක් ලැබිලිගන්න අපේ channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට අද අරන් ඇවිල්ලා තියෙන්නේ සුපිරි platform එකක්. මේක ඔයාලට YouTube, Facebook වගේ වීඩියෝ අප්ලෝඩ් කරලා earn කරන්න පුළුවන්. මේ ගොඩක්ම වැදගත් දේ තමයි ඔයා අර YouTube, Facebook වගේ ඒ වගේ තියෙන ඔය subscriber, follower, watch hour ඒ වගේ කිසිම goal එකක් නැතුව වීඩියෝ එක අප්ලෝඩ් කරපු වෙලාවේ ඉඳන් ඔයාට හම්බෙන views එකට $0.1 ඉඳන් 1 වෙනකන් වගේ චුට්ට හරි ඩොලර් earn වෙන එවෙලෙම live earn වෙන platform එකක් මේක. මේක ලංකාවේ නොවන රටවල් තමයි පාවිච්චි කරන්නේ. මොකද මේක තාම ලංකාවේ ජනප්‍රියත්වයක් නැහැ. මේක use වෙන්නේ ගොඩක් පිට රටවල. එහෙනම් අපි බලමු මොකද්ද මේ platform එක කියලා. මම වීඩියෝ එකේ ඔයාලට තේරෙන හොඳම විදිහට නෙමේ මට පුළුවන් විදිහට ඔයාලට තේරුම් කරන්න පුළුවන් හොඳම විදිහට අද වීඩියෝ එක කරන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. Zombie apocalypse. හරි ඔයාලට මේ platform එක use කරන්න ඕන device එකක් use කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ phone එක, laptop එකක්, ඒ කියන්නේ PC එකක් ඕන එකක් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක යන්නේ web එකකින්. ඒ හින්දා ඔයාලා මුලින්ම open කරගන්න ඕන ඔයාලගේ web browser එක. ඔයාට මේක site එකට එන්න මම පල්ලා description එකේ දාලා තියෙන link එකකින් හරි ඔයාට Google search එකේ Rumble කියලා type කරගන්න පුළුවන්. ඒ වගේම අද අපි කතා කරන මේ සුපිරි platform එක තමයි Rumble. හරි ඔයාට මේ platform එකට ආවට පස්සේ YouTube වගේම තමයි පොඩ්ඩක් interface එක සමාන ගතියකුත් තියෙනවා, නැති ගතියකුත් තියෙනවා. ඔයාට මේක බලා ගන්න පුළුවන්. එක වීඩියෝ දාලා තියෙනවා. මේක මිලියන ගණන් කට්ටිය පාවිච්චි කරනවා. මේක වගේම මේකේ ඇති තරම් කට්ටිය live දෙනවා. ඒ වගේම වීඩියෝ තියෙන ඕන කැටගරි එකකින් ඔයාට මේකේ එකක් කියලා නැති වුණාට මේ කැටගරි ගොඩක් තියෙනවා. ඔයාට ඕන නිෂ් එකක් තෝරගෙන ඕන විදිහට වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ copyright ප්‍රශ්න එහෙම නෑ කියන්න බෑ. කොහොම වුණත් ඔයාට තමන්ගේම වීඩියෝ නෑ YouTube, TikTok, Facebook වගේ ඕන තැනකින් ගත්ත වීඩියෝ එකක් වුණත් මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. මම මේකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන ගොඩක් වාසිම තැන. මොකද YouTube, WhatsApp නෑ. Facebook වගේ ඔයාට ඒ වගේ platform වල වෙන කෙනෙක්ගේ වීඩියෝ දාන්න බෑ. ඒකට වදිනවා copyright කියලා එකක් තියෙනවා මේ ලෝකේ දැනට හඳුන්වා දීලා තියෙනවා. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙනවා. මේකේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මම මේ දැනට අප්ලෝඩ් කරේ වීඩියෝ දෙකයි. මම මේ වීඩියෝ දෙකෙන් $61යි සත නැමේ ඒවා $61ක් හෙව්වා. ඔයාලට පුළුවන් මේකේ ඔයාලට ඕන කරන වීඩියෝ එක. ඒ කියන්නේ ඔයාගේම ඔරිජිනල් කන්ටෙන්ට් කරන කෙනෙක් හරි ඔයාට එහෙම නැතුව YouTube එකේ තියෙන වීඩියෝ එකක් බලලා එහෙම නැතුව YouTube එකේම නෙමෙයි ඔය ඕන platform එකක වීඩියෝ එකක් බලලා ඒ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා මේකට අප්ලෝඩ් කරන එකට ඕන එකක් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි අපි දැන් බලමු මොනවද මම මේ platform එකට අප්ලෝඩ් කරපු වීඩියෝ කියලා. ඔයාට මම මේ පෙන්වන්නේ මං දාපු වීඩියෝ දෙක. මේක මම එකක් දැම්මේ සති දෙකකට කලින්, අනිත් එක දින 5කට කලින්. ඒත් මම මේ account එක හැදුවේ සති 2කමාරකට විතර කලින්. මං දින 3ක් විතර මේක තියලා තමා වීඩියෝ අප්ලෝඩ් කරන්න ගත්තේ. මගේ පළවෙනි වීඩියෝ එකට K17.3ක්. ඒ කියන්නේ 17300ක වගේ audience එකක් බලලා තියෙනවා. ඒ කියන්නේ මේක අර YouTube වගේ analyze system එකක් නැහැ. කියන්නේ අර YouTube තරම් දියුණු නැහැ. මම අනිත් දාපු වීඩියෝ එකට දින 5ක් ඇතුළත 2400ක වගේ views ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මම ඒ පොඩි count එකෙන් තමයි මේ වගේ $61 හෙව්වේ. හරි අපි දැන් බලමු ඔයාලටත් මේ වගේ සාර්ථක විදිහට කොහොමද A to Z account එකක් හදාගෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න කියලා. හරි අපි බලමු මේ කොහොමද රීච් වෙන විදිහට සුපිරි SEO account එකක් හදාගන්න කියලා Rumble එකේ. ඔයාලා ඒකට open කරගන්න ඔයාලා web browser එක ආර විදිහටම. ඊට පස්සේ ඒක search bar එකේ type කරගන්න Rumble කියලා. ඊට පස්සේ ඔයාලට මේ search result එක බලා ගන්න පුළුවන් rumble.com කියලා. ඔයාලට මේක search කරන්න කරදරයක් නම් මම සරලව දාලා තියෙනවා description එකේ link එක. එන්න click කරලා මේ site එකට. මම කලින් කිව්වා වගේ මේක තියෙන්නේ අර YouTube, Facebook වලට සමාන interface එකක්. Facebook කියන්න බෑ නේද? සමාන වෙන්නේ. YouTube වලට සමාන interface එකක්. ඔයාලා මේ වගේ site එකට ආවට පස්සේ ඔයාට උඩින් බලා ගන්න පුළුවන් sign in, sign up කියලා option එකක්. ඔයාලා මේක පළවෙනි part දැන් මේක use කරන්නේ sign up දෙන්න. ඊට පස්සේ ඔයාට මේ Rumble එකේ account එකක් create කරන තැනට යනවා. ඔයාට මේක Rumble එකට sign in වෙන්න පුළුවන්. ඔයාට මේක ඔයාගේ Facebook account එක, YouTube account එක, ඔයාට Apple account එක, ඕන
ඕන එකක් නැත්නම් ඊමේල් පාස්වර්ඩ් ගහලා හරි ඔයාලට මේක ලින්ක් වෙන්න පුළුවන්. මම මේ වෙලාවේ Google දීලා මේකට sign in වෙනවා. ඔයා මේක දෙන්න ඕන user name එකක්. මේ user name එක කියන්නේ ඔයාගේ channel එක. ඒ කියන්නේ ඒකට යටින් අර තියෙන handle එක වගේ එක. මේකෙදි ඔයාට unique දෙයක් දෙන්න. මොකද ඔයාගේ user name එකයි channel name එකයි දෙකම එකක් විදියට use කරන්න ඔයාලට පුළුවන්. අනෙක තව වැදගත් දෙයක් මේක ලංකාවේ audience එකට නෙමෙයි. ඒ කියන්නේ ඔයා මේකට චුට්ට බට්ට වගේ සිංහල නමක් දෙන්න එපා. නිකන් ඔයා මේක use කරන්නේ නෑ ලංකාවේ කට්ටිය. පිට රටක ඒ කියන්නේ ඉංග්‍රීසි name එකක් දෙන්න. ඒක ඔයාට කැමැත්ත අනුව හරියට පස්සේ ඔයාට දිගටම මේ ටික fill කරගන්න පුළුවන්. හරියට පස්සේ ඔයා මේ විදිහට ඔයාගේ account එක සාර්ථකව හදාගත්තාම මෙතන පේනවා අර පළවෙනි පාරට YouTube studio එකට යන්නේ අර pop up එකක් එන්නේ boost කියලා ඒ වගේ welcome to rumble කියලා ඔයාව පිළිගත්තා කියලා වගේ නමින් දාලා එනවා පොඩි ad එකක්. ඔයාගේ අර කොලින් කොල්ල පාට තියෙන එක දීලා මොකද්ද තිබ්බා. ඒකේ ඔයා මේක කරන්න බලාපොරොත්තු වෙන නිෂ්ටික දෙන්න. ඒ කියන්නේ මේක තුනක් තමයි යට තියෙන්නේ මේ හිස්තැන් තුනක්. ඒ තුනට ගැලපෙන විදිහට තමයි දෙන්න පුළුවන්. ඔයා ගේමින් නම් ගේමින්, නිවුස් නම් නිවුස්, එන්ටර්ටේන්මන්ට් ඕන එකක් දෙන්න. හරියට පස්සේ ඔයාලට මේකේ ඔයාලට එක්කෙනෙක්ව ෆලෝ කරන්න ඕනේ. ඔයා ගොඩක් කැමති කෙනෙක් විදිහට ඒකෙත් දෙන්නෙක් විතර දීලා ඉස්සරහට යන්න. හරියට පස්සේ ඔයා දැන් නම් YouTube එකට ඉන්ටර්ෆේස් එකට සමාන තැනකට වැටෙනවා. මේකේ ඔයාට thumbnail බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒ වගේ ටයිම් ඒ ටික එහෙමම තියෙනවා. දැන් ඔයා සාර්ථක වගේ channel එකට අදාළ account එක හදාගෙන තියෙන්නේ. ඔයාට දැන් එතන උඩ තියෙනවා account icon එකක්. ඔයා ක්ලික් කරන්න. ඔයාට දැන් ඔයාගේ account එකේ අර handle එක කිව්වේ මම අර ඔයාගේ YouTube channel එකට තියෙන්නේ ad එකක් දාලා ඒ වගේ අර Facebook එක තියෙනවා වගේ ඔයාට මේකෙත් ad එක දාලා ඒ ඔයාගේ handle name එක තමයි බලා ගන්න පුළුවන්. ඔයාට මෙතනින් dashboard එකට යන්න පුළුවන්. හරි ඔයාට මේ dashboard එකට පස්සේ බලා ගන්න පුළුවන් අලුතෙන් කෙනෙක්ට මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එකට එන ඉන්කම් එක තමයි මෙතන පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයාට අර සබ්ටෝටල් ටික views count එක ඔක්කොම මෙතන අර මුලින් පෙන්වුවා වගේ මෙතන තමයි ඔයාගේ අදාළ කරන USDT ඩොලර් ටික ඒ වගේම ඔයාගේ channel එකේ තියෙන හැම details එකම එකතු වෙන්නේ. ඔයාට මේ පල්ලටම බලා ගන්න පුළුවන්. ඒක chart එකක් විදියට එහෙම යනවා. හරි ඔයාට මම කියලා දෙන්නම් කොහොමද වීඩියෝ එක මේකට හරියට අප්ලෝඩ් කරන්න කියලා. ඔයාට account එකකට එහා පැත්තේ තියෙන අර YouTube එකේ වීඩියෝ අප්ලෝඩ් කරනවා වගේ අර camera icon එකට plus එකක් දාලා ඔයාට ඒකේ දාලා ගන්න පුළුවන් upload video go to live ඒ වගේ Rumble Studio කියලා. මේ Rumble Studio කියන එක නම් ටිකක් වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ. ඔයා live යනවා නම් Rumble Studio ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ. මම හිතනවා තාම ඔයා live යන්න ඕනේ නැහැ කියලා. මෙහෙමයි ඉතින් කැමැත්තක් කරගන්න. කොහොම හරි මේ විදිහේ ඔයා YouTube වීඩියෝ එකක් වගේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න දෙන්නේ. ඔයාට තියෙන අප්ලෝඩ් වීඩියෝ ගිහිල්ලා මෙතනට ඔයාගේ ෆයිල් එක දෙන්න. ඒ කියන්නේ මම දැන් මේ PC එක යූස් කරන ඉඳලා drag and drop තියනවා එහෙම එකක් කරගන්නවා. නැත්නම් ඔයාට පුළුවන් ගැලරියෙන් තෝරලා දෙන්න. හරි ඔයාලා මේ විදිහට ඔයාට ඕන කරන ෆයිල් එක මෙතන දුන්නාට පස්සේ ඒ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකොට බලා ගන්න පුළුවන්. ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එක ෂෝට් එකක් ඒ වගේම ලොං වීඩියෝ එකක් ඕන එකක් පුළුවන්. මොකද අර YouTube එකේ TikTok එකේ තියෙන ඔක්කොම සිස්ටම් එක එකතු කරලා හදපු මැල්ලුම් අත්සවරුවක් තමයි Rumble කියන්නේ. හරි ඔයාට මේක අප්ලෝඩ් වුණාට පස්සේ අර YouTube එකේ තියෙන සිස්ටම් එකටම වීඩියෝ ටයිටල් එක DM එක ඒ වගේම කැටගරි එක thumbnail එක tag ටික අර වීඩියෝ එකෙන් පසුකට පෙන්නන වීඩියෝ එක දාලා අර විදිහටම private schedule දාන්න පුළුවන්. හරි අපි දැන් step by step මොනවද කියලා. හරි වීඩියෝ අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට දෙන්න පුළුවන් මේක ටයිටල් එක. ඒ වගේම ඔයාලට වීඩියෝ එක description එකක්. ඔයාලට කැටගරිය තෝරන්න පුළුවන්. ඔයා ඒ කියන්නේ අර
account එක හදනකොට හදපු කැටගරි එක වගේම ඔයා එතනින් එහාට වීඩියෝ කරනවා නම් ඒ කියන්නේ වීඩියෝ එකෙන් වීඩියෝ එකට අදාළ කරන කැටගරි ටික YouTube එකේ තියෙන යට කැටගරි තෝරන්න ඒ වගේ මෙතන තියෙනවා ඒකට අදාළ කරන තවත් ෆිල්ටර් කොටසක් ඔයාට ඒකත් යූස් කරන්න පුළුවන් කැමති නම් මම මේ වෙලාව දන්නේ එක ඔයාට මෙතන කස්ටම් thumbnail ඇඩ් කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ෆෝන් නම වෙරිෆයි අර YouTube වගේ කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයාට identity එකක් ඕනේ නැහැ. කිසිම දෙයක් නැහැ. වීඩියෝ එක අප්ලෝඩ් කරා ඔයාට තියෙන්නේ එවල ඉඳන් කවුන්ට් වෙන money ටික money කියන්නේ USDT ඩොලර් එන්නේ. ඩොලර් ටික මේකෙන් එළියට අදලා ගන්න තියෙන්නේ අත දාලා හරි කමන්නේ. ඊට පස්සේ ඔයාලට මේ ටැග් ටිකක් දාන්න පුළුවන්. මම එක ටැග් එකක් දාගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් unlisted private ඒ වගේම public. ඒ වගේම ඔයාලට visibility එක බලා ගන්න පුළුවන් ඔය YouTube, Facebook, TikTok වල තියෙන ඒ ටිකම ඒ කියන්නේ public, unlisted, private කියන එක ඔයාලට මේ schedule කරන්න පුළුවන්. ඔයා මේකෙදි ලංකාවේ audience එක target කරන්නේ නැති හින්දා අනිවාර්යෙන් ඔයා ලංකාවේ ඒ කියන්නේ ලංකාවේ ඉර පායන වෙලාව නෙමේ ලංකාවේ ඉර නැතිව හඳ පායන වෙලාවට දාන්න. ඒ කියන්නේ පාන්දර 1ට 2ට වගේ ඔයා ඔය තරම් වීඩියෝ වල බලලා ඇදිනේ YouTube. ඒ කියන්නේ පිටරට USA වගේ පිටරට audience වලට වීඩියෝ අප්ලෝඩ් කරන වෙලාවක් ඒ ටයිම් එකකට ඔයා මේක අප්ලෝඩ් කරන්න. මොකද Rumble කියන එක ලංකාවේ යූස් වෙන්නේ නැති platform එකක්. මම දැකලා නෑ ලංකාවේ මේ ගැන ලොකු ටියුටෝරියල් කරලා තියෙනවා කවුරු. මං හිතන්නේ මේක මෙතනින් හරියට ෆේමස් වෙන්න පුළුවන්. anyway ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඒ විදිහට මේකට වීඩියෝ අප්ලෝඩ් එකේ පබ්ලික් එක දෙන්න. ඒ කියන්නේ ඔයා ටයිම් එක හදාගන්න. ඔයාට නැගිටින්න බැරුව කම්මැලිකම වගේ නම් ඔයා ඒ වගේ කට්ටියට මෙතන ෂෙඩියුල් කියලා එයාලා හඳුන්වලා දීලා තියෙනවා. ඔයා ගැන හිතලම හරි මම මේ වෙලාව මේක පබ්ලික් තුන දානවා ඔයාලට කියලා දෙන්න. ඊට පස්සේ ඔයා මෙතන අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා ඔයාට මේක පුළුවන් යූස් කරන්න. හරි ඊළඟ ඉන්ටර්ෆේස් එකේ අපිට බලා ගන්න පුළුවන් මේක ඔයාට ඕන කරන විදිහට. ඒ කියන්නේ ඔයා ජනප්‍රිය කරන්න ඔයාගේ වෙනත් platform එකක් යූස් කරන විදිහට මේක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සරල මෙහෙම හිතන්න ඔයාට තියෙනවා ඒ කියලා YouTube channel එකක්. ඔයා Rumble එකේ තේවිලා හදනවා ඒ කියලා Rumble channel එකක්. ඔයා Rumble channel එකේ ජනප්‍රිය වෙනවා ඒත් YouTube එකේ ජනප්‍රිය වෙන්නේ නැහැ කියලා හිතන්න. එතකොට අපිට පුළුවන් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී ඔයාට මේ Rumble ඒ කියන එක ජනප්‍රිය වුණු හින්දා ඒක හරහා ඔයාගේ YouTube ඒ කියන channel එක viral කරගන්න. ඒකට ඔයා මේ වීඩියෝ මැනේජ්මන්ට් එකට ගිහිල්ලා ඔයාට අදාළ කරන ඒ YouTube channel එක තියෙන account එකෙන් log වෙන්න. එතකොට ඔයාට මෙතන option එකක් පේනවා ඔයාගේ channel එක මෙතන වීඩියෝ එක යටින් පෙන්වන්න. ඒ කියන්නේ ඒක අර link කරනවා අර WhatsApp එකෙන් FB එකට link කරනවා වගේ ඒක ලින්ක් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මේකේ දැනට මම Rumble only දාලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙන් ටික් දෙක දාලා මෙතන submit දෙන්න. හරි ඊට පස්සේ දැන් ඔයාට සාර්ථකව බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක අප්ලෝඩ් වුණා. ඒ කියන්නේ මේ වෙලාවේ ඔයාගේ වීඩියෝ එක තියෙන්නේ public ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මේ link එක share කරලා ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැන් ඩොලර් එකක් හොයන්න පුළුවන් අඩිතාලමේ පළමු පියවර තියලා තින්නේ. මේක අර ඔයාට ඕන කරන කාල් සටහනක්. ඒ කියන්නේ මේකට ඇත්තරම අද දාලා හෙට දානවා එහෙම කරන්න. ඒ කියන්නේ කරනවා නම් එක දිගට කරන්න. අර ඔයා ගොඩක් වීඩියෝ වල අහලා ඇති මම මේක කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කාල් සටහනක් තියාගන්න. අර මේක මාසෙකට සැරයක් කාර්තුකට සැරයක් එපාවට කරනවා නම් එහෙම කරන්න බෑ. ඒ කියන්නේ එකම ටයිම් එකට දාන්න. මොකද මම මේ දාපු වීඩියෝ දෙක මම එකම ටයිම් එකට දාලා තමයි මේ ගාන හොයාගත්තේ. ඒ කියන්නේ මේක PayPal එකක් කරා ගන්න උනාට කොහොමවත් ඔයා එකතු කරගන්න එතනින් එහාට සල්ලි එළියට අදින එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ වගේ කියන්නේ මම මේකේ සල්ලි හොයපු හින්දා එහෙනම් මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩක් හොඳට තේරෙන්න ඇති කියලා. ඒ වගේම මාත් හිතනවා ඔයාට හොඳට තේරුණා කියලා. ආයෙත් එහෙනම් ඔයාලට හදවතින් ප්‍රාර්ථනා කරනවා සුපිරි ගේමක් ගන්න ලැබෙන්න කියලා. අපේ channel එක අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඔයාට ඒක ඉස්සරහා තියෙන bell notification එක all දාගත්තොත් අපි මේ වගේ ගේන කවුරුත් නොකියපු සුපිරි platform ඒ වගේම educational tutorial editing වගේ හොඳ දේවල් ඔයාලට ළඟටම notification එකක් මාරින් ගෙන්න ගන්න පුළුවන්.
ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔයාලට මේ වෙබ්සයිට් එකේ හරි මේ ඒ කියන්නේ ඔයාලට කිසි ප්‍රශ්නයක් මේ සම්බන්ධ වුණා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකකටම ඔයාලගේ ගැටලුවකට ඕන එකට මම රිප්ලයි කරනවා. ඒක මම සතුටින් කරනවා. එහෙනම් යාළුවනේ මං හිතනවා ඔයාලට ඇත්තට මේ වීඩියෝ එක තේරෙන්නද කියලා. එහෙනම් මං තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු අද කරනවා. සුබ දවසක්.